තෙරුවන් සරණයි සත්පුරුෂ පින්වතුනි ධම්මානුපස්සනාව දියුණු කරන කෙනෙක් විසින් දැනගත යුතුම වටිනාම ධර්ම කරුණු කිහිපයක් කියා දෙන්නේ හොඳ සිහියෙන් හොඳ නුවණින් මේ ටික අහගන්න හොඳට තේරුම් අරගන්න ජීවිතයට යොදා ගන්න. පින්වතුනි සිහියෙන් සහ නුවණින් තමන්ගේ සිත විමසා බලනකොට ඒ ආර්ය ශ්‍රාවකයාට වටහා ගන්නට පුළුවන් තමන්ගේ චිත්තසංතාන තුල මේ කෙලෙස් පවතින ආකාරය. කාමච්ඡන්දය, ව්‍යාපාදය මේ විදිහට විවිධ නීවරණයන් මේ සිත අරගෙන තියෙන හැටි හොඳට වටහා ගන්නට පුළුවන්. දැන් හිතන්නකො පින්වතුනි ඔබ පිළිබඳව සිහිපත් කරනකොට Tamanට වැටහෙයි තාම කාමච්ඡන්දේ දුර වෙලා නැහැ. කාමච්ඡන්දේ දුර වෙන බවක් පේන්නටත් නැහැ. තාම ලෝකේ ප්‍රාර්ථනා කරනවා. තෘෂ්ණා වශයෙන් බැසගෙන ඉන්නවා. සැපගෙන දෙන සුවගෙන දෙන අරමුණු පිළිබඳව තාම නොපහ වූ පිපාසයක් තියෙනවා. මුලින්ම පින්වතුනි මේ කෙලෙස් සහිත බව ඔබට වැටහෙන්නට ඕන. දැන් මේක තේරුම් ගත්ත පමණින් Taman තුල කෙලෙස් තියෙනවා කියලා තේරුම් ගත්ත පමණින් ක්ලේශයන් දුරු වෙනවද? නෑ, එහෙම දුරු වෙන්නේ නෑ. ඉස්සලා වටහා ගන්නවා කෙලෙස් තියෙන විදිහ දෙවනුවට ඒ ක්ලේශ ප්‍රහාණය සඳහා නුවණ මෙහෙවනවා. මෙන්න මේ පියවර දෙකම අවශ්‍යයි. දැන් හිතන්න පින්වතුනි ඔබේ සිහියට හසු වුණා නම් කෙලෙස් පවතින හැටි, තෘෂ්ණාව පවතින හැටි, කාමච්ඡන්දේ පවතින හැටි දෙවන පියවර වශයෙන් ඔබ මෙනෙහි කළ යුතුයි. කොයි ආකාරයෙන්ද මේ ක්ලේශයන් අනවශේෂ වශයෙන්ම ප්‍රහාණය කරන්නේ? මත්තට ඉතිරි නොකොට දුරු කරන්නේ කොහොමද? මේ වැදගත්ම පියවරට ඔබ එළඹිය යුතුමයි. පින්වතුනි බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ භවනා කරනකොට තෘෂ්ණාව නැති කරගන්න ඕන කියන තැන විතරයි. තණ්හාව නැති කරන්න කියලා කල්පනා කරනවා. නමුත් ගිලිහිච්ච කාරණාවක් තමයි නිකම්ම තණ්හාව ඇති වුණා නෙමෙයි, තණ්හාවට හේතුවක් තිබුණා. ඒ හේතුව කුමක්ද කියලා විමසලා තෘෂ්ණාවට හේතුව දුරු කරන්නට කල්පනා කරන්නේ ඊ타ත්ම අතලොස්සක් විතරයි. ඒ නිසා පින්වතුනි ඔබ මතක තියාගන්න තණ්හාවේ වැරද්ද තේරුම් ගත්තා වගේම තණ්හාව හටගන්න විදිහට අපේ මනස පැවතිච්ච විදිහ අපිට අරමුණු හම්බ වෙච්ච විදිහේ තියෙන වැරද්දත් අපි තේරුම් ගත යුතුමයි. මෙන්න මේ විමසීමත් එක්ක ඔබට හසු වෙන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා පින්වතුනි. එකක් තමයි අන්ධ බාල ප්‍රතග්ජන සත්වයන්ට ලෝකයේ සත්‍ය වශයෙන් විද්‍යමාන වූ ධර්මයන් ප්‍රකට නැහැ. විද්‍යමාන වූ ධර්මයන් ප්‍රකට නැහැ. එයා විද්‍යමාන ධර්මයන් වශයෙන්ද ලෝකේ යථා ස්වභාව වශයෙන් අවිද්‍යමාන ධර්මයන් වශයෙන්ද තේරුම් අරගන්නේ නැහැ. මෙන්න මෙතන තියෙන වැරද්ද තමයි පිංුතුනි මේ මුළු සංසාරයක් ඇදගෙන යන්නට හේතුපාදක වෙලා තියෙන්නේ. පිංුතුනි මොනවද සැබවින්ම ලෝකයේ තුල විද්‍යමාන ධර්මයන්? යථා ස්වභාව වශයෙන් ලෝකයේ තුල විද්‍යමාන ධර්මයන් මොනවද? ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණයන්ගෙන් යුතු රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ස්කන්ධ ධර්ම ටික. තවත් විදිහකින් කියනවා නම් 12 ආයතන, 18 ධාතු. මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මයන් ලෝකේ විද්‍යමාන ධර්මයන්. ඒ වගේ ලක්ෂණ මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තියෙනවා. හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. මෙන්න මේ කියන ලක්ෂණයන්ගෙන් යුක්ත ස්කන්ධ ධාතු ආයතනයන්ට කියනවා ලෝකයේ සැබවින් යථා ස්වභාව වශයෙන් විද්‍යමාන ධර්මයන් කියලා. එතකොට අවිද්‍යමාන ධර්මයන් මොනවද? ලෝකේ යථා ස්වභාව වශයෙන් අවිද්‍යමාන ධර්මයන් මොනවද? හොඳට තේරුම් අරගන්න.
අවිද්‍යාවේ බලපෑම නිසා වැසී ගියපු චේතනා විසින් පිළියෙල කරපු තෘෂ්ණාවට පදනම සකස් කරපු යම් ප්‍රිය මధుර රූපාලම්බනයන් තියනවද මේවා පිංගුතුනි සත්‍ය වශයෙන් අවිද්‍යමාන ධර්මයන්. සත්‍ය වශයෙන් අවිද්‍යමාන ධර්මයන්. දැන් මෙන්න මේ කියා දීපු කොටසත් එක්ක ඔබේ මනස විනිශ්චය කරන්න. අපිට අද තෘෂ්ණාවට අරමුණු හම්බ වෙන්නේ කොහමද? හරි ප්‍රියයි, හරි මధుරයි, ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, හොඳට සැප විඳින්න පුළුවන්, සුවසේ ඉන්නට පුළුවන්. ඔහොම නේද පින්වතුනි ලෝකේ අරමුණු අපිට හම්බ වෙන්නේ. මොනවද එහෙම හම්බ වෙන අරමුණු? අම්මා තාත්තා, දූ දරුවෝ, යාන වාහන, ඉඩකඩම්, හිත මිත්‍රයෝ, මේ ලෝකේ තියෙන දේවල් පින්වතුනි තෘෂ්ණාවට විෂය වූ දේවල්. අපිට ඇස් හැරලා බැලුවට පස්සේ පේනවා ලෝකේ බොහෝ දේ තියෙනවා ප්‍රියමధుර දේවල්. ලෝකේ බොහෝ ප්‍රියමధుර උදවිය ඉන්නවා. මෙහෙම දකිනකොට ඔබට තෘෂ්ණාව ඇති නොවී තියෙයිද? ඔබට කාමච්ඡන්දය ඇති නොවී තියෙයිද? පින්වතුනි තෘෂ්ණාව ඇති වෙනවා, කාමච්ඡන්දය ඇති වෙනවා. ලෝකයට වැටහුනේ නැහැ මේ තෘෂ්ණාව ඇති උනේ නිකන් නෙමෙයි. ප්‍රිය මధుර දේවල් හමු වෙන නිසානේ. ප්‍රිය මధుර දේවල් ලෝකේ තියෙනවා කියලා පෙනෙද්දී, එහෙම අය ඉන්නවා කියලා පෙනෙද්දී තෘෂ්ණාව ඇති නොවී තියන්නේ නැහැ කියන එක සාමාන්‍ය ලෝකයට හසු වුන්නේ නැහැ පින්වතුනි. මේ බුදුදහමේ තියෙන ගැඹුරු කොටස මේකයි. අපි තේරුම් ගත යුතුම කොටස මේකයි. එහෙම නැත්නම් හැමෝම බලන්නේ මේ තණ්හාව නැති කරන්නේ කොහොමද? තණ්හාව නැති කරන්නේ කොහොමද කියලා එතනත් එක්ක හැපි ඉන්න බලනවා. තණ්හාවට හේතු ධර්ම ටික මොනවද කියලා හොයලා ඒ ටික දුරු කරන්න කල්පනා කරන්නේ. මේ ශාසනය බහැරත් හිටියන පින්වතුනි තණ්හාව දුරු කරන්න හදපු අය. පංච අභිඥා අෂ්ට සමාපatti උපදව ගන්න පුළුවන් ද පින්වතුනි කාමයට තණ්හාවෙන් හිටියනම්? ඒගොල්ලෝ තණ්හාවේ ආදීනව දැක්කා, තණ්හාවේ වැරද්ද දැක්කා. හැබැයි තණ්හාව හටගන්න තිබිච්ච හේතු ටික අවබෝධ කරගත්තේ නැහැ. අන්න එතන වැරදී ගියපු නිසා ඔවුන් తాවකාලිකව තණ්හාව යටපත් කළත් ඉතිරි නැතුව ඒ නිරුද්ධ කරන්නට ඔවුන් දක්ෂ වුණේ නැහැ. බුදුදහමේ තියෙන වටිනම කොටස පින්වතුනි හුදෙක් තණ්හාව නැති කරනවා විතරක් නෙමෙයි. ඒ තණ්හාවට තියෙන හේතු ටිකක් නැති කරනවා. එතකොට තෘෂ්ණාව නැති වෙන්නේ తాවකාලික යටපත් කිරීමක් හැටියට නෙමෙයි, සහ මුලින්ම ප්‍රහාණය වීමක් හැටියටයි. මෙන්න මේ තණ්හාව නැති කරන ප්‍රතිපදාවට එළඹෙනකොට ඔබ තේරුම් ගන්නට ඕන පින්වතුනි අපේ තෘෂ්ණාව අද බැසගෙන තියෙන්නේ, අපේ තෘෂ්ණාව අද läගගෙන සිටින්නේ ලෝකේ යථා ස්වභාව වශයෙන් විද්‍යමාන ධර්මයන් පිළිබඳව නෙමෙයි, ලෝකේ යථා ස්වභාව වශයෙන් අවිද්‍යමාන ධර්මයන් පිළිබඳවයි. ඔන්න ඔය ඇත්ත හරියට හසු වුණොත් අපි මෙච්චර කාලයක් ලෝකයේ මේ තරම් වටින දේවල් තියනව නේද මේවා ගන්න නැත්තම් කියලා හිතාගෙන හිටියට අනේ මේ ටික විමසලා බලනකොට පේනවා සත්‍ය වශයෙන් නිවැරදි වශයෙන් ලෝකයේ තුල එහෙම දෙයක් विद्यमान වෙලා නැහැ. එතකොට තියෙනවා වගේම පේන්නේ, මේ හොඳ අය ඉන්නවා වගේම වැටහෙන්නේ, මෙච්චර ලස්සන දේවල් වටිනා දේවල් තියෙනවා හැටියට පේන්නේ ඇයි? ඒ පේන්නේ පින්වතුනි යථා ස්වභාව වශයෙන් ඒවා එහෙම विद्यमान නිසා නෙමෙයි. අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච නිසා, චේතනාව මගින් පිළියෙල කරපු නිසා, තෘෂ්ණාවට විෂය වෙන ආකාරයට මනාව සකස් කළ නිසා, සකස් වූ නිසා අපිට ඒවා ඇති බවටම වැටහෙනවා. ඇති බවටම වැටහෙනවා. දැන් මතක තියාගන්න පින්වතුනි අපි තේරුම් ගත යුතුම දෙයක් තමයි ලෝකයේ යථා ස්වභාව වශයෙන් අවිද්‍යමාන ධර්මයන් හැටියටම වටහා ගත යුතුයි. ඒවා විද්‍යමාන හැටියට ගත්ත කමම තමයි තෘෂ්ණාවට පදනම සකස් කරේ. එහෙමනම් ධම්මානුපස්සනාව වඩන කෙනෙක් හැටියට ඔබ විශේෂයෙන් තේරුම් අරගන්න
තමන්ට ප්‍රියජනක දේවල්, මధుර දේවල්, රසවත් දේවල් කිය ලෝකේ සිහිපත් වෙද්දී ඒවා සත්‍ය වශයෙන්, නිවැරදි වශයෙන්, යථාභූත වශයෙන් විද්‍යමාන දේවල් නෙමෙයි නේද? අවිද්‍යාවෙන් සංස්කාර විසින් පිළියෙල කරන ලද දේවල් නේද? අවිද්‍යා සංස්කාරයන් විසින් පිළියෙල කරන ලද දේවල් නේද කියලා හොඳට නුවණට හසු කරලා දෙන්න. එතකොට ධම්මානුපස්සනාව වඩනකොට මතක තියාගන්න කාම ඡන්දය තමන්ගේ සිත තුළ හට ගන්නවා කියලා ප්‍රකට කරගෙන හොඳට සිහියෙන් හසු කරගෙන මේ කාම ඡන්දයට යම් නිමිත්තක් තිබුණා නම් ලෝකයේ මෙහෙම ප්‍රිය දේවල් තියෙනවා කියලා නිමිති තිබුණා නම් ඒ නිමිති සත්‍ය වශයෙන් අවිද්‍යමාන ධර්මයන් නේද? අවිද්‍යාවෙන් ඔසවන ලද ධර්ම නේද කියලා හොඳට නුවණට හසු කරලා දෙන්න. දැන් අද ධම්මානුපස්සනාව වඩනකොට ඔන්න ඔය ටික කරන්න පුළුවන්ද කියලා උත්සාහවත් වෙන්න. මේක ටිකක් ගැඹුරුයි තමයි පින්වතුනි. හැබැයි දෙතුන් වතාවක් අහලා හරි තේරුම් අරගෙන ඔබ මේ මඟ ගමන් කරන්න. තව දුරටත් පින්වතුනි මේ කෙලෙස් වලට වසංගව මේ බය ආදු ගමන යන්නට එපා. ඇත්තා වූම දේවල් පසුපස යනවා නම් කමක් නැහැ තව. ලෝකයේ සත්‍ය වශයෙන් නිවැරදි වශයෙන්ම තියෙන දේවල් පිළිබඳව ඔබ මහන්සි වෙනවා නම් ඒවටම හඬනවා නම් වැළපෙනවා නම් තව කමක් නැහැ. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් පින්වතුනි සත්‍ය වශයෙන් නිවැරදි වශයෙන් යථාභූත වශයෙන් අවිද්‍යමාන ධර්මයන් එක්කයි ඔබ විඳවලා තියෙන්නේ. ඇති දෙයක් එක්ක දුක් විඳනනම් තව කමක් නැහැ. නොපවතින දෙයක් පිළිබඳව රැවටිලා දුක් විඳිනවා කියනවනම් ඒක හරි අසරණයි. ඒ නිසා මේ උත්තරීතර ධර්මයේ කොහොම හරි වටහාගෙන මේ අනන්ත දුක් සහිත සංසාරයෙන් ඈතර වන්නට වෑයම් කරන්න. භාවනා කරනකොට මේ කියා දීපු ටික හොඳට නුවණින් මෙනෙහි කරලා මේක අවබෝධ කරගන්නට වෑයම් කරන්න. ත්වන් සරණයි හැම දිනකටම.